ඉතින් මේක තමයි මගේ නවවෙනි නවකතාව. දිසාපාමොක්. කවරය ළමා කතාවක් තිබ්බට මේක ඇත්තටම ප්‍රේම කතාවක්. ප්‍රේම කතාවක් කිව්වට මේක ගුරුවරයෙක් සහ ශිෂ්‍යාවක් අතර ඇති වෙන මානුෂීය සම්බන්ධතාවයක්. ඒක ඇත්තටම ප්‍රේමයක් වෙන්නේ නැහැ. අහම්බකාරකව හමු වී තම ජීවිතයම ඇය වෙනුවෙන් කැප කළ ගුරුවරයෙක් සහ මනෝරාජික ප්‍රේමයක් අතින් අල්ලා ගන්නට විහිසූ අරුන්වැසි ප්‍රේමයක් කියලා තමයි ඒකේ හැඳින්වීම දාලා තියෙන්නේ. පැතුම වෙන්නේ ආදරය කරන හැම කෙනෙක්ටම ආදරය නොඅඩුව ලැබේවා. ප්‍රේමයේදී ගැහැණු මුලදී ආස වෙන්නේ සෙල්ලක්කාර කොල්ලන්ට. හැබැයි මැදදී ඔවුන්ට ඕන වෙන්නේ පරිණත ආදරවන්තයෙක්. ඒක ඇත්ත. මටත් එහෙම වෙලා තියෙනවා. ප්‍රේමයේදී පිරිමින්ට මුලදී ඕන වෙන්නේ ගූෂා වගේ පරිණත ගැහැණියක්. වුණත් ඔහු වයසින් පරිණත වෙද්දී ඕන වෙන්නේ අරුණැසි ප්‍රේමියක්. මම හිතනවා ඒකත් ඇත්ත. ගොඩක් වෙලාවට මං සමාජයේ ඒ වගේ ප්‍රේමයන් දැකලා තියෙනවා. ඒක හරියට ගැහැණු ළමයි පොඩි කාලේ බෝනික්කන්ට ආස වෙලා ලොකු වුණාම හල්ක් කෙනෙක් හොයනවා වගේ. පිරිමි ළමයි පොඩි කාලේ හල්ක්ට ආස වෙලා ලොකු වුණාම බෝනික්ක වගේ කෙල්ල හොයනවා වගේ. ඒ දෙකම හරිය අන්තර් සම්බන්ධයක් තියෙන මනෝවිද්‍යාත්මක ප්‍රපංචයක්. එහෙමත් නැත්නම් සංකල්පයක් වගේ. මං හිතනවා ඔයාලත් මාත් එක්ක එකඟ වෙයි කියලා. ගැහැණියෙක්ට ජීවිතේ කවදාක හරි හම්බ වෙනවා තමන්ගේ ලෝකේ අනිත් පැත්ත හරවන්න පුළුවන් පිරිමියෙක්. මේ ලෝකේ වෙන පිරිමි නෑ කියලා හිතන තරමට ඒ ගැහැණු හිත වහ වැටෙන තරමේ පිරිමියෙක්. ගැහැණියක් අන්න එතන නැවතුණාට පස්සේ පිරිමියෙක්ට ඒ ගැහැණියව අමුතුවෙන් පරිස්සම් කරන්න ඕන නැති වෙනවා. ඒක හරියට මලක් වටේට කොච්චර නිල මැස්ස පියාඹුවත් ත්‍රෝන් ගන්න මී මැස්ස විතරයි වගේ. දිසාපාමොක් කියන්නේ මම ලියපු නවකතා අතරින් එක්තරා මානව සම්බන්ධතාවයක් ගැන ගැඹුරින්ම කතා කරන පොතක්. නූරි වගේ ගැහැණු ළමයි වෙනුවෙන් අරවින්ද වගේ රැකවල්ලන්නම් මෙලොවට බිහි විය යුතුමය. මේ කතාවේ ඇත්තටම කියවෙන්නේ නූරි කියන්නේ දෙමාපියන් දෙන්නම අහිමි ලොකු අම්මා ගාව හැදෙන නැන්දලා මාමලාගේ අඩක් තේත්තම් වලට නිරන්තරයෙන් ලක් වෙන පුංචි පාසල් යන වයසේ ගෑනු ළමයෙක්. මේ ගෑනු ළමයාට අහම්බෙන් තමයි හම්බ වෙන්නේ ටියුෂන් සර් කෙනෙක්. මේ ගෑනු ළමයා යන ටියුෂන් ක්ලාස් එකකදී ඒ ගුරුවරයාට මේ ගෑනු ළමයාව දැක්කම මේ ගෑනු ළමයාව හරි ලස්සනට අපූර්වට කියව ගන්න පුළුවන් වෙනවා. එතන ඉඳන් ඒ ගුරුවරයා බොහොම දයා